ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ජොබ් පිස්සෙල් YouTube channel එකට. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැම්ම channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේක දාලා තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ තමයි මේ පුරප්පාඩු 13 දාලා තියෙන්නේ. අපි මොනවද මේ පුරප්පාඩු 13 කියලා මුලින් බලමු. ශ්‍රේෂ්ඨ කතිකාචාර්ය, නීති නිලධාරී, කාර්ය ලේකම්, භාෂා පරිවර්තක, පුස්තකාල සහකාර, විද්‍යාගාර සහකාර, මාධ්‍ය කාර්මික, කළමනාකරණ සහකාර, රියදුරු, ප්‍රධාන ආරක්කැමි, පරිගණක ග්‍රැෆික් නිර්මාණකරු, කාර්යාල කාර්ය සහායක, කම්කරු යන තන්තුරු 13 තමයි මෙයාලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතින් අයදුම්කරුවන් සඳහා කොන්දේසි දාලා තියෙනවා මෙයාලා ටික. අයදුම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය. අයදුම්කරුවන් තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතු අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට හැකියාව තිබිය යුතුය. ඒ කියන්නේ මුලින්ම ඔයාලට දෙන ජොබ් එක ඕනෑම තැනක ලංකාවේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුක්ත වීම, අයදුම්කරු සමග උපැන්න සහතික, අයදුම් පත්‍රය සමග උපැන්න සහතිකය, අධ්‍යාපනය, වෘත්තීය සහතික සහ සේවා සහතික කළ පිටපත් අයදුම් පත්‍රය සමග විය යුතුය. ඊට පස්සේ මෙම ස්ථීර තනතුරකි. කියන්නේ මේ ජොබ් 13ම ස්ථීර තනතුරුවකින්ද ඔයාලා අදම මේකට අයදුම් කරන්න. ඊට පස්සේ මූලික වැටුපට අමතරව අනිකුත් රජයේ අනුමත දීමනා ආයතනය විසින් ගෙවනු ලැබේ. ඊට පස්සේ අභ්‍යන්තර අයදුම් කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ. හරිද? එහෙනම් අපි මේකට අවශ්‍ය කරන සුදුසුකම් බලමු. ඔයාලා මෙතන job gazette notification එකට යටින් තියෙන English job gazette PDF කියලා එකක්. මෙන්න මේක උඩ ක්ලික් කරාම එක සැරයක් ඔයාලට මේකට එක එක job වලට අවශ්‍ය සුදුසුකම් ඔයාලට මේකේ පල්ලෙහාට ගිහලා බලා ගන්න පුළුවන් PDF එකක් තියෙනවා. මෙතන තියෙනවා post එක senior lectures කියලා. මේකට අවශ්‍ය සුදුසුකම්, අවශ්‍ය වයස් සීමාවන් සියලු දේ මේකේ තියෙනවා. ඔයාලට පුළුවන් මේකේ පල්ලෙහාට ගිහලා හැම job එකකම job 13ක් තියෙනවා. ඔයාලා මේක try කරන්න හොඳම අවස්ථාවක්. 13න් ඔයාලට බලා ගන්න පුළුවන් අවශ්‍ය සුදුසුකම් හැමදේම මේකේ දාලා තිනවා. ඊට පස්සේ මේකට apply කරන්න ඔයාලට පුළුවන්. මෙන්න මේ application කියලා එකක් තියෙනවා. ඒ English job application PDF කියලා. මෙතන click here කියලා එතන එකසයක් click කරාම ඔයාලව මෙන්න මේ PDF එකට ගෙනියනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මේ PDF එක මෙන්න මෙතන download කරගෙන ඒක ඔයාලා කොපියක් ගහගෙන මෙන්න මේක පුරවලා අදාළ ලිපිනයට post කරන එක විතරයි. මේක ලිපිනේ ඔයාලට දාලා තියෙනවා මෙන්න මෙතන. ඒක high level පාර මහරගම යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් 2026 ජූනි 5 දිනට හෝ දිනට පෙර ලැබෙන ලෙස යවන්න ඕනේ. ඒ කියන්නේ අදම ඔයාලා මේක යවන්න. එතකොට ඔයාලට chance එකක් තියෙයි. එහෙනම් අපි මෙතන වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා දැම්ම channel එක subscribe කරන්න.